මම ආසයි වනිලා කේක් ගන්න චොක්ලට් කේක් වලටත් වඩා. හැබැයි ගොඩක් කේක් කඩවල මේ වනිලා කේක් ගන්න නැහැ. මම දන්නේ නැහැ ඇයි ඒ කියලා. දැන් කුරුණෑගල හැංගවුට් එක ගත්තොත් කුරුණෑගල තියෙන ලොකුම කේක් කඩේ. ඒකේ සමහර දවස්වලට ගියාම චොක්ලට් කේක් පුරවලා තියෙනවා. කෑලි නෙමෙයි, තඩි කේක්. හැබැයි එක වනිලා කේක් එකක්වත් ගන්න නැහැ. මේකත් හැංගවුට් එකෙන් ගත්ත වනිලා කේක් එක. ඒක 4ක් දාලා තියෙනවා. මම දන්නේ නැහැ ඇයි එච්චර දාන්නේ කියලා. සුවඳ නියමයි මේක. හැබැයි මේගොල්ලන්ට වනිලා කේක් එකක් හදලා නිකන් ඉන්න බෑ. කේක අමාරු තියෙනවා මෙයාලා. එතන චොක්ලට් ටච් එකක් දෙන්න ඕනේ. උඩට ස්ප්‍රින්කල්ස් දාන්න ඕනේ. ඇයි ප්ලේන් වනිලා කේක් එකක් හදන්න බැරි? ප්ලේන් චොක්ලට් කේක් නම් මේගොල්ලෝ හදනවා. ඇයි වනිලා වලට මේ අසාධාරණකම් කරන්නේ? අපි ආසයි වනිලා ප්ලේන් කේක් එකක් කන්න. මම දන්නේ නැහැ ලංකාවේ ගොඩක් කේක් කන අය කැමති චොක්ලට් වලද කියලා. මම නම් ආසයි වනිලා වලට. චොක්ලට් කේක් වලට වඩා වනිලා කේක් වලට ආසයි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මට ඔයගොල්ලෝ මම විතරක් තනි වෙලා නැහැ කියලා දැනගන්න ඕනේ. මේ වරි රායි වනිලා කේක්. අපි කමු. 10ක් විතර ගෙදර කාගෙන යන්න පුළුවන්. ඒ තරමට රායි. 10ක් 9ක් දෙනවා මම මේකට. කටේ තිබ්බ ගමන් දී වෙලා යනවා. ඒක නියමයි. ලංකාවේ කේක් හදන කේක් කඩවලට කරන ගෞරවණීය ඉල්ලීම. හැංගවුට් එක ඊට පස්සේ කැරවෑන් ෆ්‍රෙෂ් එක වනිලා කේක් කන්න ආස අපි වගේ ගොඩක් ඉන්නවා ලංකාවේ කියලා මට හිතෙනවා. මම ඉන්නවා. මං තනියම හරි ඉන්නවා. ඉතින් වනිලා කේක් හදන්න ඕගොල්ලෝ. මං ඇවිල්ලා කන්නම් ඒවා. චොක්ලට් කේක් වලට විතරක් ආසයි නෙවෙයි මේ රටේ ඉන්නේ වනිලා කේක් කන අයත් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ අමතක කරන්න එපා.